අප ජීවත් වෙන මේ විශාල ලෝකේ තවමත් මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි රහස් වලින් පිරුණු ස්ථාන දහස් ගණනක් තිබෙනවා. සමහර ස්ථාන මිනිස්සුන්ගේ සම්පූර්ණයෙන් වෙන් වී තිබෙනවා. සමහර ස්ථානවලට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. තවත් සමහර ස්ථානවල සුභාධර්මයේ විසින් නිර්මාණය කර ඇති දේවල් දැකලා විඥානයන් පවා පුදුමයටපත් වෙනවා. අද Amazing Fact LK තුලින් අපි බලමු ලෝකයේ සැඟවුණු සහ අභිරහස් ස්ථාන 10ක්. ඉතින් වීඩියෝ එක අවසානයේ දක්වාම බලන්න. අංක 1 ඉන්දියාව. ලෝකයේ වඩාත්ම හුදකලා දූපත් අතරින් එකක්. මේ ජීවත් වන ජනතාව වසර දහස් ගණනක් තිස්සේ බාහිර ලෝකයෙන් වෙන්ව ජීවත් වෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය සහ ජීවන රටාව පිළිබඳ ලෝකයේ දන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. මේ නිසා මෙම දූපතේ ලෝක විශාලතම අභිරහස් වලින් එකක් ලෙස සැලකෙනවා. අංක 2 ඇමරිකාව. ඒරියා 51 කියන්නේ ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන ස්ථාන අතරින් එකක්. මෙය ඇමරිකාවේ රාශිගත හමුදා පරීක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධයි. මෙය ගැන පිටසක්වල ජීවීන් සහ අභිරහස් පරීක්ෂණ පිළිබඳ බොහෝ කතා තිබුණත් එහි සැබෑ තොරතුරු බොහෝ දුරට රහසක්. අංක 3 නෝර්වේ. ලෝකයේ ශාක වර්ග ආරක්ෂා කර ගැනීම සඳහා නිර්මාණය කළ විශේෂ බීජ ගබඩාව තමා මෙය. හිම සහිත කඳු අතර ඉදිකර ඇති මෙම ස්ථාන අනාගතයේ ලෝකයට වැදගත් සම්පතක් විය හැකිය. අංක 4 රෝමේනියාව. වසර මිලියන ගණනක් පෘථිවි මතු පිටින් වෙන්ව තිබූ මේ ගුහාව තුල අමුතු පරිසරයක් තිබෙනවා. සාමාන්‍ය ස්ථානවල ජීවත් නොවන විශේෂ ජීවීන් මෙහි සොයාගෙන තිබෙනවා. මේ විද්‍යාඥයන් විශාල අභිරහසක්. අංක 5 යේමනි. ලෝකයේ වෙනත් කිසිම තැනකට සමාන නොවන දූපතක්. මෙහි ඇති අමුතු හැඩති ශාක සහ විශේෂ සතුන් නිසා මෙම දූපත පෘථිවියේ පිටසක්වල ස්ථානයක් වගේ පෙනෙනවා. මෙහි ඇති ඩ්‍රැගන් බ්ලෝ ට්‍රී කියන ගස ලෝකයේ දුර්ලභ ශාකයක්. ඔයා තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් like කරන්න, subscribe කරන්න, bell icon එක උඩ touch කරගෙන යන්න. අංක 6 ටර්ක්මනිස්තානය. කාන්තාරයක් මැද පිහිටි විශාල ගෑස් වලලක් වෙන මෙය නිරයේ දොරටුව ලෙස ප්‍රසිද්ධයි. වසර ගණනාවක් තිස්සේ මෙහි ගිනි ඇවිලෙමින් පවතිනවා. රාත්‍රී කාලයේදී මෙම ස්ථානයේ දැකීම ඉතාම අමුතු සහ අద్භූත අත්දැකීමක් බව කියවෙනවා. අංක 7 වියට්නාමය. මේ ලෝකයේ විශාලතම ගුහා අතරින් එකක්. මේ ඇතුළත කොතරම් විශාලද කියනවා නම් කුඩා වලාකුළු පවා නිර්මාණය වෙන තරම් විශාල අවකාශයක් තිබෙනවා. ගුහාව ඇතුළත තමන්ගේම වනාන්තරයක් සහ ගංගා සහ විශේෂ ජීවි පද්ධතියක් දක්නට ලැබෙනවා. සෝභා ධර්මයේ කොතරම් පුදුමද කියලා පෙන්වන හොඳම උදාහරණයක් තමයි මේ ස්ථානය. අංක 8 ඇන්ටාර්ක්ටිකාව. අයිස් වලින් වැසුණු ඇන්ටාර්ක්ටිකාවේ කිලෝමීටර් ගණනක් යටින් විශාල රාශිගත වැවක් සැඟවී තිබෙනවා. එය ලේක් ඕස්ටෝක් ලෙස හැඳින්වෙනවා. වසර මිලියන ගණනක් පෘථිවියේ මතු පිටින් වෙන්ව තිබූ මේ තුල ජීවීන් සිටිනවද යන්න පිළිබඳ විද්‍යාඥයන් පරීක්ෂණ කරනවා. අංක 9 ඇමරිකාව. ඇමරිකාවේ පිහිටි මවුන්ට් වෙදර් කියන්නේ ඊටම රාශිගත ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයි. හදිසි අවස්ථාවක් ඇති වූ රජයේ වැදගත් කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කිරීමට මෙම ස්ථානය සූදානම් කර තිබෙන බව සඳහන් වෙනවා. මෙහි ඇතුළත සිදුවන බොහෝ දේ සාමාන්‍ය ජනතාව නොදන්නා කරුණු ලෙස පවතී. අංක 10 ජපානය. ජපානයේ පිහිටි ආගමික ස්ථානයක් වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති. මෙම ස්ථාන විශේෂ සාම්ප්‍රදායින් රැසක් රැකගෙන යනවා. මෙහි ඇති සමහර ප්‍රධාන කොටස් සාමාන්‍ය ජනතාව දැක ගැනීමට අවසර නැත. ඒ නිසා මේ ස්ථානයේ අදටත් බොහෝ දෙනාගේ කුතුහලයට හේතුවක් වෙලා තිබෙනවා. ලෝකයේ ගැන තවත් පුදුම කරුණු දැනගන්න Amazing Fact LK සමග රැඳී සිටින්න. මෙවැනි වීඩියෝ වලට කැමති නම් subscribe කරන්න. ඔබට ස්තුතියි.